බලමු අද වීඩියෝ එක මොකක්ද කියලා. ශ්‍රී ලංකාවේ අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක හිමිපාණන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් අමරපුර මහා සංඝ සභාවේ ගරු ලේකම් මණ්ඩලයේ අනුශාසනා සහ ඉල්ලීම් පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු ආරක්ෂක මහජන ආරක්ෂක පරිපාලන සහ ස්වදේශීය කටයුතු ඇතුළු අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනයන් වල මැදිහත් වීමෙන් තායිලන්තය, ලාओසය, මියන්මාරය කියන විදේශීය රටවල ස්වාමින් වහන්සේලා ඇතුළුව අපේ ශ්‍රී ලංකාවේ ත්‍රිනිකායික ආරණ්‍ය වාසී මහා සංඝරත්නයේ වැඩමවීමෙන් ලෝක සාමය උදෙසා සියලු ජාතීන් අතර සමගිය සහ සහජීවනය උදෙසා සිදු කෙරෙන උතුර දකුණ යා කෙරෙන මෛත්‍රී සාමපාද යාත්‍රාව වර්ෂ 2025ක් වෙන පෙබරවාරි මාසේ 7 වෙනි සිකුරාදා දිනේ ඓතිහාසික තිස්ස මහාරාම පුදබිමින් ගමන් ආරම්භ කරනවා. ස්වාමීන් වහන්සේලාගේ වැඩම කිරීමෙන් ස්වාමීන් වහන්සේලා වවුනියාවේ කෘෂිකර්ම විද්‍යාලයට වැඩම කරා උදෑසන ආහාරය වළඳන්න. ඉතින් අපිටත් ඒ ආහාරය සකසන්න අවස්ථාවක් හම්බුණා. ඉතින් අපි බලමු අපි ස්වාමීන් වහන්සේලාට සකස් කළ ආහාර මොනවද? ඒ ආහාර අපි කොහොමද පිළිගන්නේ කියලා. මේ විදිහට තමයි ස්වාමීන් වහන්සේලාට දානය වළඳන්න අවශ්‍ය කරන ආසන සකස් කරලා තිබුණේ. ස්වාමීන් වහන්සේලාගේ වැඩම කිරීමට සියල්ල සූදානම් කරලා පාවඩලීමක් සිදු කරලා ස්වාමීන් වහන්සේලා වඩින තෙක් අපි ඒ සියලු දේම ලෑස්ති කරලා බලාගෙන හිටියා. මේ ළමයි මේ වවුනියාව කෘෂිකර්ම විද්‍යාලය. ඇත්තටම මෙතන හිටපු මේ අක්කලා අයියලා ගුරුවරු ඒ හැමෝමත් මේ ලස්සනට ඒ දේවල් අරේන්ජ් කරලා තිබ්බා. හරිම ලස්සනයි. මේ පින්කමට මේ ගියපු අය නැත්තම් පාරදී කොහෙදී ගමනක් යනකොට දැකපු කට්ටිය කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. බොහෝ දුෂ්කර වුණත් කොයිතරම් කරකශ වුණත් කඳු ශිඛර පහු කරලා හෘදේ ජනතාවට මෛත්‍රී කුසල් සිත පෙරදැරිව දානය ගිලන්පස ආදී සිව්පසෙන් උපස්ථාන ලැබෙමින් මගදෙපස රැස් වූ ශ්‍රද්ධාවන්ත පින්වත් ගිහි ශ්‍රාවක උපාසක උපාසිකාවන්ගෙනුත් දූදරුවන්ගෙන් සිත්වල ඇති වූ අව්‍යාජ සාදුකාර මතයේ තනමල්විල සූර්යාර උඩවලව පල්ලිබැද්ද ගොඩකවෙල පැල්මඩුල්ල රත්නපුර දෙහියෝවිට අඹම්පිටිය ගලිගමුව වට්ටාරාම රජමහා විහාරය කුරුණෑගල පොල්ගහවෙල
ඉබ්බාගමුව මැලිසිරිපුර දඹුල්ල යන නගර පසු කරමින් වවුනියාව නගරයට පෙබරවාරි 27 වෙනිදා වැඩම කරා. වහන්සේලාට දානය පිළියෙල කරලා එම දානය ස්වාමීන් වහන්සේලාට බෙදා හැරීමට අපට අවස්ථාවක් හම්බුණා. ඒ අවස්ථාවන් සලසලා දුන්න ස්වාමීන් වහන්සේලාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ විදිහට අවසන් වශයෙන් පුණ්‍ය වන්දනාවක් ස්වාමීන් වහන්සේ නමක් විසින් සිදු කරා. ඒ විදිහට තමයි ඒ දවස ගෙවුනේ.